ජීවිතේ ගැන මේ තරම් වේදන් නැති පොදුමයි ආදරේ හංගලා දෙන්නේ පියවරුමයි හදවතේ ගැඹුරේ තියෙන්නේ ඔබ කියු වදනයි තාත්තේ මගේ ලෝකයේ මහවීරයා ඔබමයි. හයි මම ගිම්හානි. ඉතින් අපි තාත්තගෙන් එක දවසක් සෙලිබ්‍රේට් කරාට මම හිතන්නේ තාත්තගේ ආදරේ නම් එක දවසකට සීමා වෙන්නේ නැහැ. තාත්තා කියන්නේ අපේ ආදරේ උල්පත. දුවෙක් විදිහට මම හිතන්නේ මගේ මුළු ලෝකෙම තාත්තා. තාත්තා නැත්තම් අද අපි මෙතන නැහැ. මම අද මෙතන නැහැ. ඔයාලත් එහෙමයි. මම හිතන්නේ අපේ ජීවිතේ අත්තිවාරම දාලා තියෙන්නේ අපේ තාත්තා. අම්මා වගේම තාත්තා අපි වෙනුවෙන් ගොඩක් කැපකිරීම කළා ඇති මේ විදිහට. ඉතින් මම දකින විදිහට සැබෑ ආදරේ හිමිකරු ආදරේ උල්පත ඒ තමයි තාත්තා. මම ගායනිකා ෆාදර්ස් ඩේ කියලා දවසක් ඇත්තටම අපිට වෙන් කරන්න බැරි තරම්. මොකද අපි මුළු අවුරුද්දෙම හැමදාම තාත්තට ආදරේ. ඉතින් තාත්තා කියන්නේ දුවගේ ජීවිතයේ ලොකුම හයිය. තාත්තේ ඉතින් මම මේ ෆාදර්ස් ඩේ එක දවසේ විශ් කරනවා. මම මේ අවස්ථාව ලැබුණ එක ගැනත් මට ගොඩක් සතුටුයි. ඉතින් තාත්තේ හැපි ෆාදර්ස් ඩේ. ළඟ ලැබුණත් මුළු ජීවිතේ පුරාවටම මම ආට ගොඩක් ආදරේ. අයිවන් මගේ නම නව්රාස්. ඉතින් අර ෆාදර්ස් ඩේ එක නිසා තාත්තලාට කියලා වෙන දවසක් වෙන් කරන්න ඕනේ නැත්තෙම. ඉතින් තාත්තට මම හුඟක් ආදරේ. අම්මා මට හැමදේම දුන්නා වගේම මම හිතුවා තාත්තට හැමදේම දුන්නා. සෝ ඒ වගේ මට ගොඩක් ආදරේ හම්බුණා. ඉතින් තාත්තා ආදරේ කියලා කිව්වෙත් නෑ, මං ආදරේ කියලා කිව්වෙත් නෑ. හැබැයි මම එක දෙයක් තේරුම් ගත්තා. සාගරේ නෙමෙයි ගැඹුරුම තාත්තා කියලා. හයි මම දිනුෂා. ඇත්තටම තාත්තා කියන්නේ නිහඬ ආදරයක්. එයාගේ මුළු ලෝකෙම ලැබෙන දේවල් මම නම් හිතන්නේ මට වෙන කාලෙවත් ලැබෙන්නේ නැහැ. තාත්තා කියන්නේ ඇත්තටම වීරයෙක් මගේ ජීවිතේ. මම එයාට ගොඩක් හරි ආදරේ. මම මාලි ශාවලංකර. හැපි ෆාදර්ස් ඩේ වෙනුවෙන් මගේ තාත්තට වගේම හැම තාත්තා කෙනෙක්ටම මම කියන්න ඕනේ. අපේ ලෝකේ ඇත්තටම වීරයා වෙන්නේ අපේ තාත්තා. ඉතින් තාත්තටයි ළමයෙකුට එක දවසක් වෙන් කරන්නේ නැහැ. හැමදාම තාත්තටයි දොරයි දවසක් තමයි ඉතින් තාත්තේ මම ආදරේ. හයි මම දිශා. මම මගේ තාත්තට ගොඩක් ආදරේ. අම්මට වගේම තාත්තටත්. ඉතින් මම ප්‍රාර්ථනා කරනවා මගේ තාත්තා මේ ෆාදර්ස් ඩේ එක දවසේ වගේම හැමදාම සතුටින් නිරෝගීමත් ජීවත් කියලා. ඒ වගේම මම වගේම ඔයාලා හැමෝම තාත්තට ගොඩක් ආදරේ කරන්න යව ආදරෙන් බලන්න. මම සෙව්වන්නේ මගේ ලෝකේ වීරයා මගේ තාත්තට මම ගොඩක් ආදරේ. මම තිලන් ජයවර්ධන. අද මට හිතෙන දෙයක් තමයි තාත්තා කෙනෙක්ගෙන් නමට තමන්ගේ තාත්තා කියලා පෙන්වන්න හරි ගෙදර ඉන්නවනම් තාත්තා කියලා කතා කරන්න තාත්තා කෙනෙක් ඉන්නවනම් ජීවිතුන් අතර ඒක ගොඩක් වටිනවා කියලා මගේ තාත්තා කියන කෙනාගේ අඩුව ගොඩක් දැනෙනවා. මම තාත්තට ගොඩක් ආදරෙයි. Hi, I'm Sanjana Madhumarachi. Happy Father's Day. Tati, you are my role model, my biggest supporter, my motivator. So, thank you for everything that you have done for me. I love you.